කාලෙකින් කැම්පස් එකට කැම්පස් එක වටේ රවුමක් ගිහිල්ලමුකෝ. මේක තමයි අපේ කැම්පස් එකේ මේන් ගේට් එක. හැමදාම කැම්පස් එකට ආවම ඉතින් ගේට් එක ගාව ෆොටෝ එකක් ගහලාම තමයි අනිවාර්යෙන් යන්නේ. මේ තමයි තෙල් බැම්ම ඔය වම් පැත්තේ තියෙන්නේ. ඔගේ පාගන්න එහෙම බෑ. ජපුරේ තාම සිහිවෙන කසගස් මල් බැම්ම ළඟම පඳුරේ. ඔය ඉස්සරහින් වම් අත පැත්තේ ලොකු බිල්ඩින් එකක් තියෙන්නේ. ඒක තමයි අපේ ලයිබ්‍රරි එක. කඳුළු තුරන පෙම්බස්. මෙතන මේ බිල්ඩින් ඔක්කොම ඔය වම් පැත්තේ තියෙන ඔක්කොම අපේ ෆැකල්ටිගේ බිල්ඩින්. ඔතන ඉස්සරහා තමයි අලුතින් ගහපු ෆැකල්ටිගේ ලොකුම බිල්ඩින් එක තියෙන්නේ. ඔය තියෙන ඉතින් මං හැමදාම කැම්පස් එකේ එක්සෑම් දවස්වල පාඩම් කරන තැන. රීඩින් හෝල් එක. රීඩිම කියලා කියන්නේ ඉතින් අපි. ඔය තියෙන්නේ. එලියෙත් බංකු දාලා තියෙනවා. ඔතන තමයි ඉතින් ස්ටඩි ලීව් එකේ මම වැඩි හරියක් ඉන්නේ. මේ තමයි අලුත් බිල්ඩින් එක ෆැකල්ටි එකට හදපු. ආවෙන්න අපිට එක්කෙනෙක් හම්බුණා. එයා හායි කියාගෙන ගියා ඉතින් hinaය. මේ මාරගස් ඔන්න ආවා ඉතින් අලුතින් හදපු ෆැකල්ටි බිල්ඩින් එකට මම ඔය ආවේ පළවෙනි වතාව. පැරණි ප්‍රේම යද්දි ඉතින් ලස්සන බෝඩ් එක අපේ ෆැකල්ටි එකේ ඉතින් නම ගහලා තියෙනවා. Faculty of Management Studies and Commerce කියලා. එතන ඉතින් ෆොටෝ එකක් ගහන්නම හදපු තැනක් වගේ. ඒකින්ද ගැහුවා ඉතින්. මේ තියෙන්නේ ඒ බිල්ඩින් එකම තමයි. මම ඔය ෆස්ට් ෆ්ලෝර් එකට ගිහිල්ලා ඒකේ පොඩ්ඩක් වටේ ගාලට පෙන්නන්න ඕනේ තමයි ඔය වීඩියෝ කරේ. ලොකුයි මාරම ලොකුයි බිල්ඩින් එක. ගොඩක් ලෙක්චර් හෝල්ස් තියෙනවා. එහෙම ඉතින් ඉස්සරහට ගියා. ඔයාලට තව පෙන්නන්නම් කැම්පස් එකේ ඉතින් ලස්සනට දැන් ටික. ඔය තියෙන්නේ ඉතින් අපේ මේන් ග්‍රවුන්ඩ් එක. හැමදාම වගේ ඔකේ බේස්බෝල් ප්‍රැක්ටිස් තියෙනවා. හැම ස්පෝර්ට් එකම තියෙනවා. ඒ වෙලාවේ නම් බේස්බෝල් තමයි ප්‍රැක්ටිස් කරගෙන හිටිය කට්ටිය. මේ තමයි අපේ භාෂා එක. බණ්ඩාරනායක ශාලාව. ඒ ශාලාව කියන්නේ ඉතින් ඒක තමයි අපේ ඔඩිටෝරියම් එක. ඔය දකුණු අත පැත්තේ තියෙන ටෙනිස් කෝට් එක ඒ ටික. මෙන්න තියෙනවා අපේ තව මේ තියෙන්නේ අපේ accounting department එක. දැන් නම් කොහොමද දන්නේ නැහැ. ඕකේ තියෙන ලෙක්චර්ස් ටික මං හිතන්නේ අලුතින් හදපු ෆැකල්ටි බිල්ඩින් එකට අරන් ගිහිල්ලා. ඔතනින් දකුණු පැත්තේ තමයි කසේ තියෙන්නේ. මට කසේ පෙන්වන්න බැරි වුණා. ඔච්චරයි. ඔන්න ආව කැම්පස් එකේ වටේ මෙක්කන් ගියා. ඔයස් කඳුළු තොරණ පෙම්බස්